ළමයි ගත්තම මියසික් ඒගොල්ලෝ ඉගෙන ගත්තේ බොහොම අමාරුයි. මොකද ඒ කාලේ හරි හැටි ක්ලාස් තිබ්බේ නැහැ. ඒ වගේම ඉස්කෝල වලත් පහසුකම් අඩුයි මියසික් ඉගෙන ගන්න. ඒ වගේම ලොකු පීඩනයක් එල්ලුණා ඒ ළමයින්ට. මොකද ඒ කාලේ දෙමව්පියෝ වැඩි කැමැත්තක් නැහැ මියසික් ඉගෙන ගන්න ළමයින්ට. වගේම ඉස්කෝලේ ගුරුවරුත් මියසික් ඉගෙන ගන්න ළමයින්ට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒගොල්ලන්ව අපහසුතාවයට පත් කරනවා වගේ අවස්ථාවලට මුහුණ දෙන්න උනා. හැබැයි සතුටට කාරණයක් කියන්නේ අද වෙද්දී ඒක වෙනස් වෙලා තිනවා මේ දැන් පස්සේ ළමයින්ට. මොකද දෙමව්පියෝ ලොකු සහයෝගයක් දෙනවා මියසික් ඉගෙන ගන්න ළමයින්ට. ඒ වගේම පාසල් වල ගුරුවරුත් ලොකු සහයෝගයක් දෙනවා මියසික් ඉගෙන ගන්න ළමයින්ට. මොකද පාසල් වලත් පළදායිතාවේ වැඩි වෙලා තියෙනවා මියසික් සම්බන්ධව. ඒ වගේම පහසුකම් වැඩි වෙලා තියෙනවා. ඒනට කනගාටුවට කාරණාවක් කියන්නේ අද වෙද්දී ඒක 90 දශකයට වඩා අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා. මොකද ළමයි වැඩි කැමැත්තක් දක්වන්නේ මියසික් ඉගෙන ගන්න. සමහරක් විට මේ වර්ක් ස්ට්‍රෙස් එක සහ ස්ටඩි ස්ට්‍රෙස් එක වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒත් ළමයි වැඩි ප්‍රැක්ටිස් කරන ගතියක් පෙන්වන්න කරනවා. ඒ වගේ දේවල් ටිකක් මේ කාලවකවානුවේ ළමයිගෙන් අපිට බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම වෙන්න එපා. ඔයාලට ලොකු හෙල්ප්ෆුල් සමාජයක් දැන් තියෙන්නේ. ඒක නිසා ඔයාලා මියුසික් කොහොම හරි අමාරුවෙන් ඉගෙන ගන්න. මොකද ඒක අමාරු දෙයක්. ඒක ඔයගොල්ලෝ ඉගෙන ගැනීම ඔයගොල්ලෝ සතු වගකීමක්.